මහයෝධයන් දස දෙනෙක් බොහෝ කලකට පෙර උසම කඳුවලින් ඔබ්බට සැඟවුණු නිම්නයක මහයෝධයන් දස දෙනෙක් ජීවත් වූහ. ඔවුන් එක් කෙනා කුළුණක් තරම් උස සහ අලි ඇතුන් දස දෙනෙකු තරම් ශක්තිමත් විය නමුත් ඔවුන් සමාන නොවිය. සෑම යෝධයෙකුටම ඔවුන් විශේෂ කළ දක්ෂතාවයක් තිබුණි. පළමුවැන්න වූ ගෝරුන්ට තම දෑතින් කඳු චලනය කළ හැකිය. දෙවැන්න වූ තාරාට ඇගේ සිනහවෙන් මල් පිපීමට හැකි විය. තුන්වැන්න වූ බ්‍රැග් නිම්නයේ රන් දොරටු ආරක්ෂා කළාය. සිව්වැන්න වූ නුරාට වලාකුළු සමග කතා කර වැස්ස කැඳවිය හැකිය. පස්වැන්න වූ කෝරෝට ඔහුගේ අත්ලෙහි ගිනි නටන්නට හැකි විය. හයවැන්න වූ මීන තනි ස්පර්ශයකින් ඕනෑම තුවාලයක් සුව කළේය. හත්වැන්න වූ රූතෙන් සියල්ලන්ටම වඩා ප්‍රඥාවන්තයා විය හෙට හිරු උදාව පැමිණීමට පෙර ඔහුට දැකගත හැකි විය. අටවැන්න වූ පෙළොට ගංගා ඔසවා ඒවායේ මාර්ග වෙනස් කළ හැකිය. නවවැන්න වූ ඩාරාට කුණාටු සංසුන් කළ හැකි හඬක් තිබුණි. දසවන සහ බාලම ලූම ඇගේ හදවතේ ආලෝකය රැගෙන ගියා ඇය සිනාසෙන විට රාත්‍රිය පවා උදාවන ආලෝකයක් බවට පත් වූ තරම් දීප්තිමත් ආලෝකයක්. වසර දහසක් තිස්සේ දස මහ යෝධයන් නිම්නය ආරක්ෂා කළ අතර එය හරිත දීප්තිමත් සහ සාමයෙන් පිරී තිබුණි. නමුත් එක් දිනක් නැගෙනහිරින් මහා සෙවණැල්ලක් නැගී ගියේය සූර්යා ගිල දමා සුළඟට බිය මුමුණන අඳුරු මීදුමක්. යෝධයන් එකට සිටගෙන අත්වැල් බැඳගෙන සිටියහ. ඔවුන්ගේ බලතල පොළොව, ජලය, ගින්න, සුළඟ, ආලෝකය සහ ප්‍රඥාව එකතු වූ අතර සෙවණැල්ලට ඔවුන්ගේ එකමුතුකමට එරෙහිව නැගී සිටිය නොහැකි විය. එක් බලවත් ഘോഷාවකින් ඔවුන් එය සදහටම පිටත් කර හැරියා. සටනින් පසු යෝධයන් පොළොව මත විවේක ගැනීමට වැතිර සිටියහ එක් අය නිදා සිටි තැන කන්දක් නැගී ගියේය. අද පවා නිම්න හරහා සුළඟ මෘදු ලෙස හමන විට මිනිසුන් පවසන්නේ එය දස මහ යෝධයන් තවමත් එකිනෙකාට මුමුණමින් නිහඬව ලෝකය